ආයිබෝන් ඇත්තටම අද කතා කරන්නේ හම්බන්තොට ඒජි ඔෆිස් එකේ තියච්ච අර ජංජාලේ මල ජූලිය නැත්තම් පුටුහුට පටේ ගැන පුටුවක් අරගෙන නෙලනවනේ පුද්ගලයෙක් ඇවිල්ලා මේ හම්බන්තොට ඒජි ඔෆිස් එකට එල්ල පරිණත වයසක පසු වෙන කිසියම් සමාජ අධ්‍යක්ෂින් තියෙනවා කියලා හිතේ ඇති වයසක පුද්ගලෙක් නෙලාගෙන යනවා ඇවිල්ලා වීදුරු කුඩු කරලා අතන තනි බීචනයක් ඇති කරනවා. ඇත්තටම මේ අපි දකිනවා මේ වීඩියෝ පටේ පිටිපස්සේ ඉන්න කෑ ගන්න බය වෙලා ඉන්නවා වගේ එකක් තමයි මේ වීඩියෝවේ තියෙන. ඊට පස්සේ මේක හරහා සමාජයේ විශාල තෙරපුමක් ඇති කරනවා සහ මේ සිදුවීම හරහා සෑහෙන විශාල මේ කතා බහක් ඇති කරන රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සහ මේ සිද්ධිය සම්බන්ධයෙන්. මෙතන මේක සම්බන්ධයෙන් ඇතිවෙච්ච මතවාදයන් දිහා බැලුවොත් එහෙම මේ මතවාදයන් දෙපැත්තකට කඩලා ගන්න පුළුවන් එක තමයි මේක නොකළ යුතු ක්‍රියාවක් කියන එක. රාජ්‍ය දේපල සම්බන්ධ උනන්දුවක් තියෙන රාජ්‍ය දේපල සුරැකීම රාජ්‍යයට අයිති දේවත්වයෙන් පිදීම වගේ අදහසකින් කෙනෙකුට මේක නරකයි කියලා ගන්න පුළුවන්. ඒ වගේ මේක හොඳයි කියලා ගන්න පුළුවන්. රාජ්‍ය සේවයෙන් බැට කාපු ඒ වගේ පිරිසකට එහෙම නැත්නම් මේ වගේම ඔෆිස් වලට ගිහිල්ලා වාත වෙච්චි පිරිසකට මේක වීරක්‍රියාවක් කියලා ගන්න පුළුවන්. ඇත්තටම මේක මම දකින විදිහට නම් මේක ඇත්තටම මේ රාජ්‍ය සේවය නිසා රාජ්‍ය සේවයේ නොසලකිලිට පාත්‍ර වෙච්ච මිනිස්සු කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ. ඒක දහස් සංඛ්‍යාත වෙන්න පුළුවන්, ලක්ෂ සංඛ්‍යාත වෙන්න පුළුවන්. අන්නේ කණ්ඩායමට කියා ගන්න බැරි අදහස කියා ගන්න බැරි ලැන්ග්වේජ් එකකින් කිව්ව අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ ඇත්තටම. එතකොට මේකේ මේ පුද්ගලයා මේ තත්ත්වයටපත් වීම ඇතුලේ තියෙන්නේ මේ සමස්ත රාජ්‍යාන්තරය ඇතුලේ තියෙන මිනිසුන් පුලි කරන මිනිසු කඩේ යවන අතර මිනිසුන්ට නොසලකා ඉන්න මිනිසුම වැදගත් නැහැ කියලා හිතන ඒ චින්තනයට එල්ල වෙච්ච මේ පහර දීමක් කියන එක තමයි අපි කියව ගන්න ඕනේ කතන්දරය. ඇත්තටම මේ පහර දීම ඇතුලේ තියෙන නීතිමය තත්ත්වයන් සලකලා මොහොත දඬුවම් දීම වගේ දේවල් ඒ ආයතන සහ ඒ පුද්ගලයන් ඒ සංවිධානය විසින් කරගන්නේ. නමුත් අපි කරන්න අපි මේක කියව ගන්න ඕනේ මේ පුද්ගලයා ඇති කරන සමාජ තෙරපුම මොකද්ද සහ ඒ තෙරපුම කොච්චරද වැදගත් මේ රාජ්‍යාන්තරයේ තියෙන ඒ නරක ඒ කියන්නේ අවුල් සහගත ඒ හැසිරීම එහෙම නැත්නම් ඒ හැසිරීම නිර්වත් කිරීම සඳහා මේ පහර දීම කොච්චර වැදගත් වෙනවද කියන එක. ඒතර එහෙම අර්ථයෙන් මේක ගැන හිතලා මේ සිදුවීම ගැන හිතලා කෙනෙක්ව මේ තරමට කෝපයටපත් කරන්න රාජ්‍යාන්තරණය ක්‍රියාත්මක වෙනවා කියන එක ගැන හිතලා අපි කිසියම් අලුත් අදහසකට එන්න වෙනවා. දැන් මේක නවත්තන්න උනේ කියලා අදහසක් ගොඩ නැගී. ඒකට චක්‍රලයකට ගහනවා. අද ලංකාවේ චක්‍රලයක ඕන තරම් ගහලා තියෙනවා. හැබැයි ඒවට වැඩ කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ චක්‍රලයක ගෙන හෝ නීති ගෙන කියලා මේක ආපහු වෙනස් වෙන්නේ මේ ඉන්න මිනිස්සු ටික මේ විදිහට තමයි වැඩ කරන්නේ. අපි දැකලා තියෙනවා ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිවරයෙක් ආයතන වලට තග දැම්මා. මම ජනාධිපති බලා ගන්න පුළුවන් මොනවා හරි ඊට පස්සේ වෙන්නකොට කියලා කරාද? අගේට කරයිද? එහෙම කරන රටක් නෙමෙයි. මේක එහෙනම් මොකද්ද? ආකල්පමය අතින් වෙනසක් කරන්න. මේ මිනිස්සු පුහුණු කරන්න ඕනේ. මේ මිනිස්සු මේ ගෙදර ඉඳලා ඔෆිස් එකට යන්නේ විතරයි ජීවිතේ කරලා තියෙන්නේ. මේ දක්වා. ඒතර ගෙදර ප්‍රශ්න ටික අරගෙන ඔෆිස් එකට යන්න. මේ අය පුහුණු කරලා නැහැ. ඔෆිස් එක ගෙදර මේ තියෙන සීමාවන් පහු කරද්දි කොහොමද අපි මානසිකව ඒවට සූදානම් වෙන්නේ කියන එක. ඒ සඳහා පුහුණුවක් නැහැ මේකට. කරුණාකරලා මේ මිනිස්සු පුහුණු කරන්න. ඒවල ආකල්පමය පැත්තේ මේගොල්ලෝ සංවර්ධනය කරන්න. මිනිස්සුත් එක්ක ගනුදෙනු කිරීම මිනිහුගේ ප්‍රශ්නයකදී ඒක කරලා දෙන්න බැරිවොත් කොහොමද අපි මිනිස්සුත් එක්ක ඒක කියලා දෙන්නේ යාර මේක කරන්න පරක් වෙන්නේ මේ හේතුව කාරණා නිසා. ඔතුමානස්ලා කාරණා නෙමෙයි ඔතුමා ප්‍රශ්න අපිට තේරෙනවා ආදී වශයෙන් කොහොමද ගනුදෙනු කරන්න කියන්නේ ඒ පුහුණුව දෙන්න. කරුණාකරලා නීති වැඩක් නැහැ අතට. ඌවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය චක්‍රලයක වැඩකුත් නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන අපි දන්නවනේ ගහන චක්‍රයේ පළ ගහනවා ආයෙ රිවර්ස් කරන ඔහොම එකක් නෙමෙයි. එදා ඉඳලා තිබ්බෙත් මේකෙත් එහෙම වෙච්ච අවස්ථා අපි දැක්කනේ. සකරුණාකරලා මේක පුහුණුවක් අසුරෙන් මේ මිනිසුන් අලුත් කරන්න නැවුම් කරන්න උත්සාහ කරන්න කියන එක තමයි මම ඇත්තටම රාජ්‍ය සහ අමාත්‍යාංශ මට්ටමේ දෙපාර්තමේන්තු මට්ටමේ පොරවල්ට කියන්නේ. ඒගොල්ල මේ හැමදාම කරන්නේ දඩුවම් දීම විතරනේ.
සමහරවිට මේකට වගකීතු පුද්ගලයෝ මෙන්න මේ අය කියලා කීප දෙනෙක් මෙන්ෂන් කරලා ඒගොල්ලන්ට දඬුවමක් දීලා ඒගොල්ලන්ට දඬුවම් මාරුව දීලා ඒ වගේ වැඩ ටිකක් කරලා වැඩක් වෙන්නේ සිස්ටම් එකේ. නිසා කරුණාකරලා මේ තෙරපුම මේ පුද්ගලයා නොබියව කරන තෙරපුම මොහු එක්තරා දුරකට මම දකින්නේ අර කිසියම් වීරයෙක් කියලා මොහු කියන්නේ අපි දකින්නෝනේ නීතියට පිටින් මිනිස්සු ගිහිලා කරන තෙරපුම නිසා මිනිස් සමාජය ඉස්සරහට යනවා කියලා සාරදීල්ල ඩේවිඩ්ලා ඔය වගේ පුද්ගලයෝ පොරවල් වෙන්නේ ඒ වගේ පුද්ගලයෝ වීර වෙන්නේ. ඒ නිසා මෙයාත් ඒ જાතියෙම කියන්නේ මේ හම්බන්තොට පුද්ගලයා ඒ කිසියම් වීරත්වයක් සහිත පුද්ගලයෙක්. ඒ වගේ මොහුගේ කෝපය කිසියම් දුරකට මිනිස් සමාජයේ තියෙන පවතින හයිඩ් වෙලා තියෙන කෝපයක් නියෝජනය කිරීමක් විදිහට අරගෙන කරුණාකරලා මේකට මැදිහත් වෙන්න කියලා රජයට කියනවා වගේම ඔයගලන්ට යෝජනා කරනවා මේ වගේ දේවල් වලදී කතා බහ කරන්න තේරුම් තවත් වැඩි කරන්න කිසියම් අලුත්භාවයකට ඒ අපි කරන මැදිහත් වීම පැහැදිලිව මැදිහත් වෙනවා. ඒ වගේ මේ වීඩියෝ ගැන ඔබේ අදහස කියන්න. බඩින්න ඕන බඩින්නේ අදහස කියන්න. අපි කතා කරමු. එහෙනම් මෙවැනි තෙරපුමක් මගින් සමාජය අලුත් කරන්න සමාජය වෙනස් කරන්න උත්සාහ කරනවා. Thank you.